අනේ කූඩුව පේනවා. තාත්තය. Hello, welcome back to my YouTube channel. ඉතින් අද අපි මේ යන්නේ අපේ අවුරුදු 3ක uni life එකේ අන්තිම exam එක දවසේ. ඉතින් ඒ යන්න කලින් අර පුරුද්දට වගේ අපි අපේ සර්වර් බලලා තමයි exam එකටත් ගියේ. නමස්තේ. Hi. තාත්තය. ගලවන්නකො චුට්ටක්. ගලවන්නකො. මේ ඉන්නේ අපේ තාත්තය. Bro let his intrusive thoughts win. ඉතින් ඔයගොල්ලෝ කලින් vlogs වල දැක්කනේ මල්ලිට සාමාන්‍යයෙන් ලස්සන කොණ්ඩයක් තිබ්බනේ හොඳට පිරිච්ච. එයා දැන් ඒක කපාගෙන දැන් ඉතින් තට්ටේ දැන් නෑ කොණ්ඩේ. ඊට පස්සේ ටක් ගාලා රුසිත් අයියවත් හම්බෙලා යාට විශ් කරා බර්ත්ඩේ එක තිබුණා යාගේ. ඉතින් යාව හම්බෙලා අපි එක්සෑම් හෝල් එකට ගියා. මොකද පොඩක් එක්සෑම් එකට කලින් පාඩම් කරපුවා ආයේ පොඩක් මතක් කරගන්න ඕනේ නිසා. මේව මාල් බලන්නේ. පොඩක් කියන්නේ එතනත් ගිහින් ටිකක් වෙලා කියව ඉඳලා තමයි පාඩම් කරන්න ගත්තේ. ඉතින් එක්සෑම්ස් ඉවර වෙලා මායි දිනාරයි මුලින් එළියට ආවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහින් තමයි ෂෙම්මී ටෙහාරයි ආවේ. ඒ දෙන්න ගණකම් අපි දෙන්න ඉතින් හිටියා කියව. දීකට ඩිග්‍රී කරලා ඉවරයි. done and dusted දැන් ඉතින් රිසල්ට් එක තමයි ඉන්නේ තියෙන්නේ. එතකොට තමයි ඩිසයිඩ් වෙන්නේ අපි ඒක හරියට සක්සස්ෆුලි කරලාද. Finally, inner peace. ඉතින් එදා ඒ එක්සෑම් එක ඉවරලා එනකොට හිතට හරි දුකයි. ඒ කියන්නේ ආයෙකට ලෙක්චර්ස් යන්න, ලෙක්චර් ස්කිප් කරන්න, ලෙක්චර්ස් මැද්දෙන් හොරෙන් කෑම කන්න, මැද්දෙන් පොඩි මිනි ෆොටෝ ෂූට්ස්, ටික්ටොක්ස් කරන්න. ඉතින් ඕවා ඉස්සරහට මිස් වෙනව නේද කියන එක මතක් වුණාම හරියට දුක හිතුණා. ඉතින් එක්සෑම් ඉවර වෙලත් ඩාන්සින් රූම් එකට ගිහින් අපේ කට්ටිය ඒ වෙනකොට ප්‍රැක්ටිස් කර හිටියේ නෙක්ස්ට් වීක් අපිට එන ඉවෙන්ට් එකක්. ඒකට ඉතින් යාලවත් බලලා ආයෙ එනකොටත් එයාලත් එක කතා කරලා තමයි ආවේ. ඉතින් එක්සෑම්ස් ඉවර වෙලා එදා හවස නෙවෙයි රෑ අපිට තිබුණා තව පොඩි වැඩක්. පොඩි වැඩක් කියන්නේ රුසිත් අයියාගේ වැඩක්. හැබැයි එයා දන්නේ නැහැ මේ වැඩේට අපි ඉන්වෝල්ව් කියලා. අපි බලමු මොකක්ද ඉතින් මේ වැඩේ කියලා. යනවා. ඉතින් ධ්‍යාන් හේවගේ කරපු අලුත්ම මියුසික් වීඩියෝ එක සේදාදරේ රිලීස් වුණේ එදා. ඉතින් ඒකට ෆීචර් කරන්නේ අපේ නගීන තාරකාව ශාක්‍යා තීක්ෂණී. ඉතින් එදා එක්සෑම් ඉවර වෙලා අපිට තිබුණු පොඩි වැඩේ තමයි රුසිත් අයියාගේ සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටි එක 25th බර්ත්ඩේ පාටි එක. ඇත්තටම එයා දන්නේ නැහැ ඒකට අපි එනවා කියලා. ඒ දන්නේ නැතුව තමයි අර හවස අපිට ලිෆ්ට් එකක් දුන්නේ ගෙදර එන්න. ඉතින් කොහමද එක්සෑම් ඉවර වෙලා අපි එනකොටම පරක් වුණා. ඒත් ඉතින් පරක් වුණා කියලා බෑනේ. බර්ත්ඩේ බොයිට gift එකකුත් අරගෙනම තමයි අපි ගියේ. නෑ ලස්සනයි නේද? 3 sisters වගේ පේනව නේද? 3 idiots නෙමෙයි. idiots වගේ 3 sisters. එක්සෑම්ස් තිබුණ හින්දා මෙදා සැරේ වෙසක් බලන්න යන්න දන්සල් වඳින්නවත් යන්න හම්බුනේ නැහැ. ඉතින් පාටිකට යන ගමන් පාර දෙපැත්තේ තිබුණ වෙසක් බලාගෙනම අපි ඉතින් ගියා. අපි ඉතින් ඔක්කොම කරගෙන යනකොට අටටත් ලඟ වෙලා තිබුණේ කොහොම හරි බර්ත්ඩේ බොයි ඒ වෙනකොට හොඳ වෙලාවට ඇවිත් හිටියේ නැහැ.
Nuwur gimana ya? Nuwur itu lah. Nuwur itu lah. Nanti lah teman kamu nih. කොහේ ගියත් මොන වැඩේට ගියත් කියවලා ඉවර වෙලා තමයි අපි ඒ ප්‍රධාන වැඩේට බහින්නේ. Happy birthday to you. Happy birthday. බොරු කියන්න එපා. 25යි. 5යි. 25යි. Paham umbala pas dengan tek. හරි. නැහැ. අරන් යන්නකෝ මෙයා ඔබ මරන් යන අතන. අතන තියෙනවා 25 ලොකෝට ගාලා. මේ ලකීට 60යි. ලකීට 60යි. Laki kan kau? දන්නේ. තිනකොට කේක් කපලා කේක් කාලේ ඉවරුණාට පස්සේ අපි ගියා pool side එකට pictures ගන්න. කොහේ ගියත් අපි මිස් නොකරන තවත් වැඩක් තමයි ඒක. Di sana ilan ya nih? නෝ. Paham kan? බෙනපන් අයියේ. අයිමලි ඊට කතා කරා. මගෙන් දාලා මේ කවුද කියලා ගහලා. මම සෙනුචි. සෙනුචි කියලා ඉන්න අතන ෆොටෝ එක ගන්න. Arif kamera. ෆොටෝ බඩගිනි ඉවරනාට පස්සේ අපි ඇත්තටම කෑම කන්න ආවා. මොකද බඩගිනි වෙලා තිබුණේ. ඉතින් කේක් කනම නම් කාලා හිටියට කොයි වෙලාවෙත් ඉතින් බඩගින්න කියන එක නම් තියෙනවා. ඒක නවත්තන්න බෑ. ඊට පස්සේ ඉතින් කාලා කරලා අපි තුන්දෙනා ඉක්මනට ගෙදර එන්න ආවා. මොකද අක්කට ඊට පස්සේ දවසේ එක්සෑම්ස් තිබුණා උදේ. ඉතින් ගොඩාක් රැ වෙනකන් අපිට ඉන්න බැරි නිසා අපි ටිකක් කලින් පාර්ටි එකකින් ආවා. When you're broke, don't worry, sell your lovely car. අපි ගෙදර යනවා. Bye bye. Thanks for watching.